බොල්ලු අපි අද උදේම ලස්සන දවසක් පටන් ගන්න යන්නේ ෂෙෆලු වලින්. අටට ට්‍රේන් එක තියෙනවා. අපි දැන් ස්ටේෂන් එකේ ඉන්නේ. අපි හැමෝම ෂෙෆලු වලදී හම්බෙමු. Hi, it's Manu. හුඟ කාලයකට පස්සේ තමයි ඔයාලට වීඩියෝ එකක් ගෙනාවේ. ඔයාලට මම මිස් වුණාද? අද අපි යනවා පොඩි ට්‍රිප් එකක්. අපි ඉන්න සිටි එකේ ඉඳන් ට්‍රේන් එකෙන් විනාඩි 40කින් ෂෙෆලු කියලා නගරයකට යන්න පුළුවන්. ලීගලි නගරයක් හැටියට දින උනට ඇත්තම කිව්වොත් මේක ලස්සන පොඩි ගම්මානයක්. සිසිලි වලට එන ඕන කෙනෙක් ෂෙෆලු ට්‍රිප් එකක් ගිහින් මිසක් හැරලා යන්නේ නැහැ. සමයකට තමයි ඉතින් මෙහි වැඩිපුර ටුවරිස්ට්ලා නම් ගැවිසෙන්නේ. I see the crystal raindrops fall. ආපු ගම අපි උදේට බ්‍රෙක්ෆාස්ට් අරගෙන පටන් ගත්ත ඇවිදින්න. මේ පොඩි පාරවල් හරිම ලස්සනයි. සිසිලි වෙබ් එක තමයි දැනෙන්නේ. Rainbows in my mind when I think of you sometime. I wanna spend some time with you. Just the two of us. We can make it if we try. Just the two of us. Just the two of us. Just the two of us. Building them castles in the sky. Just the two of us. You and I. ටික දුරක් ඇවිදගෙන යනකොට අපිට හම්බුණා ලවයිතෝය මෙදිය වාලේ. ඒ කියන්නේ ඉස්සර මධ්‍යන කාලේ සෙනග රෙදි හොදන්න ආපු තැනක්. Good things might come to those who wait, not to those. එතන රෙදි හොදලා මෙහෙම ඔබලා ගන්නවා. හරිද? දිවත් එළියට දාලා හේදෙන්නේ. මෙහෙම හොඳට ඔබලා ගන්න. හරිද? ඔබලා අරගෙන මේකේ පොඩි සබක් එක ඔක්කොම තියෙනවා. ඉතින් තියෙන කාස්සේ මෙහෙම හොඳට ගන්නවා. අනිත් පැත්තට මෙහෙම ගහලා ඊට පස්සේ ආයෙ මේකක් දාලා මෙහෙම හොදනවා. හරිද? හොදලා ඊට පස්සේ මේක දැන් අනම්මනෝනේ තියෙනවා අරන්න තියෙන්නේ. නෑ මේ තනිකර ඉන්නවා කපලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගියා බීච් එක පැත්තට. ඕගොල්ලන්ට කිව්වොත් මාර සීතලයි එදා දවසේ. ඒ වුණාට ජර්මන් ටුවරිස්ට්ලා කට්ටියක් කොස්ටියුම් ඇඳගෙන මුහුදට බැස්සා. මට නම් බෑ අනේ එහෙම. මනුට මොකද හිතෙන්නේ? මට මොකද හිතා ගන්න බැරුව ඉන්නේ. මාර ලස්සනයි. වව්. සීතලද? ඔව්. මේ අපි ඉන්න හැටි අරහෙ නානෝ බලන්න ඉතින් මේ පරිසරය කොච්චර ලස්සනද කියලා. කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ.
ඇවිදිත්ති වගේ නෙමේ හරියට 12 මාර වෙද්දි බඩගින්නකුත් ආවා. ඉතින් අපි ගියා ලන්ච් ගන්න. ඊට පස්සේ සිටි සෙන්ටර් එකට ගිහින් අපි බැලුවේ ෂෙෆ්ලු කතරදාල්ලකට යන්න. ඒ වුණාට ඒ කරෙන් තව පැයක් තිබ්බේ හින්දා අපි කැෆේ එකට ගිහිල්ලා හොට් චොක්ලට් එකක් බොන ගමන් අක්කලා මට ජෙස්ටර්ස් කියලා දුන්නා. මෙන්න ඕගොල්ලොන්ටත් බලාගන්න මෙහෙ ඇවිල්ලා අතින් කතා කරන්න කියලා දෙනවා. හොඳේ? Andiamo. No. Ora purulට. වෙන්න මෙතා ඕකේ Attivare pota kusa. Mario. මෙහෙම. මෙහෙම කරා. මෙහෙම. Mario. R.I.P. Sì, giusto. Moccadde. Che vuoi? Aperade, mannaggia. Che aperade. Aperade nastica poi. Bene? Meහෙම කරන්නේ. ඒ කියන්නේ මොකුත් නෑ. Brava. මොකද්ද? පිස්සුද? පිස්සුදනේ ඉන්නකෝ. යෝ තාරියට පල්ලෙහා. No, මෙහෙම මේ කියන්නේ මහා හෙන කරදරයක් කියලා. වෙලාව හරි අපිට කතරදාල්ලකට යන්න. හරිම විශාල තැන. හුඟක් ටුවරිස්ලා ඇවිල්ලා බලන තැන. ඇත්තම කිව්වොත් මාර ලස්සනයි. ඔන්න ඉතින් අදත් අපිට සමුගන යන්න වෙලාව ඇවිල්ලා. ඔයාලා පොඩි හරි ෆන් එකක් ගත්තනම් මේ වීඩියෝ එකකින් මම හරි සතුටුයි. ඊළඟ වීඩියෝ එක මිස් වෙන්නේ නැතුව channel එක subscribe කරලා තියාගන්න. bye bye.